මෙවැනි තත්ත්වයක් මෙවැනි ලක්ෂණයක් පෙන්눔 කරනකොට ඇත්තට මේ මුත්‍රා ආසාදනයක්ද කියලා දැනගන්න මොන විදිහේ පරීක්ෂණද වෛද්‍යතුමියනි තියෙන්නේ? ඔව් අපිට පුළුවන් UFR කියන මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන්න. ඒක වැඩි දුරටත් අවශ්‍ය නම් මේ අර යූරින් කල්චර් කියලා කියනවා. නමුත් අපේ හෝමියෝපති ප්‍රතිකාරවලදී අපිට UFR එක ප්‍රධානවත්. මොකද ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර දීම සඳහා. ඔව් අපි දුරකථන අංකයත් සඳහන් කරන්න ඕනේ නේද? සුමිත් ගොඩක් වෙලාට දැන් වෛද්‍යතුමිය මුණ ගැහෙන්න මෙවැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගන්න හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තියෙන ප්‍රතිකාර කොහොමද කියලාත් අපි ඉදිරියේදී කතා බහ කරනවා. ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් වෛද්‍යතුමිය මුණ ගැහෙන්න මේ අංක වලට කතා කරොත් 0112 73 16 95 0112 73 16 95 071 82 50 716 හෝ 717 071 82 50 716 හෝ 717 කියන දුරකථන අංක වලට ඔව් අරුණි දැන් විශේෂයෙන් මේ වෛද්‍යතුමී හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සම්බන්ධයෙන්ම විශේෂත්වයක් දක්වන නිසා වෛද්‍යතුමී දැන් මෙවැනි මුත්‍රාසාදන වගේම ශරීරයට වැළඳෙන වෙනත් රෝග සම්බන්ධයෙන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ තිබෙනවද සුවතාවක් කොහොමද මේක අපි තේරුම් ගන්නට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ කෙනෙකුට එන්නට පුළුවන් මෙවැනි රෝග තත්ත්වයන් සුවපත් කරගන්න? ඔව් ඇත්තටම බොහොමයක් දෙනා දන්නේ නැහැ මේ වගේ අවස්ථාන් වලදී හෝමියෝපති ප්‍රතිකාර තියෙනවා කියන එක. ඇත්තටම මට දැනුවත් කිරීමට ඕන වෙන්නේ මෙවැනි ප්‍රතිකාර වලට හෝමියෝපති වලදී ඊටාම සාර්ථක ප්‍රතිකාර තියෙනවා කියලා. යම් කෙනෙක්ගේ මුත්‍රා මෙවැනි තත්ත්වල් ඇති වෙනකොට එයාලගේ වකුගඩු වලට විශේෂයෙන් බලපාලා මුත්‍රා නොයාමත් එක්ක එයාගේ ක්‍රියේටිනින් වැඩි වෙලා වකුගඩු ආබාධ වලට ගොඩක් බලපෑම් ඇති කරනවා. සමහරක් ගන්න අපේ ඔය හෝමෝන් ප්‍රතිස්ථාපන ඖෂධ ඒ වගේම ආතරයිටිස් සඳහා ගන්න ඖෂධ විශේෂයෙන්ම මේ මුත්‍රා බලපෑම් වලට හේතු වෙලා වකුගඩු තත්ත්වවල වලටපත් කරනවා. ඉතින් මෙවැනි රෝගීන් අප කරා පැමිණීමේදී අපි හෝමියෝපති ප්‍රතිකාරවලදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට රෝග ලක්ෂණ. කෙනෙක් එක දෙයක් විතරක් අරගෙන ඉන්නේ නැහැ. මෙතනදී ඒ අය හතිය ඒ කියන්නේ ඇදුම ඒ වගේම ආතරයිටිස් එක්ක මෙවැනි රෝගීන් අපි වෙත පැමිණෙනවා. තවත් රෝගත් එක්ක තමයි මේ වගේ රෝගයක් කියන්නේ. එක්ක බොහොමයක් මේනවා. ඇවිල්ලා ડોක්ටර් දණහිස් රිදෙනවා කියනවා වගේම අනිත් පැත්තෙන් කියනවා ડોක්ටර් මට මුත්‍රා යන්නේ මට මේ වගේ තත්ත්ව කියලා කියනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් වලදී හෝමියෝපති ප්‍රතිකාර අපි වෛද්‍යවරුන් විදිහට අපේ හෝමියෝපති ශාස්ත්‍රයේ වැදගත් වෙන්නේ රෝග ලක්ෂණ නිසා අපි ඒගේ හැම රෝග ලක්ෂණයක්ම අරගෙන අපිට ඕන වුණොත් වෛද්‍ය පරීක්ෂණත් අපි කරනවා. ඒ කියන්නේ UFR වගේ වෛද්‍ය පරීක්ෂණ කරලා ඒ තුලින් ගන්න ඒ කියන්නේ පස් සෙල්ස් වැඩි වෙලා නම් එයාගේ රෙඩ් සෙල්ස් යනවා නම් ඒ වගේම එයාගේ යූරික් ඇසිඩ් වැඩි නම් ඒ වගේ ඒ හැම ප්‍රතිකාරයකටම අපි හෝමියෝපති වලදී කරන්නේ රෝගේ හේතුව හොයාගෙන යන එක. අපි දෙන ඖෂධ වලදී රෝගේ පාලනයක් නෙවෙයි විශේෂයෙන්ම කියන්න ඕනේ. යම් කිසි ඒ මුත්‍රා පිට කිරීමට බාධා වෙන අන්නේ හේතුව තමයි මේ හෝමියෝපති ප්‍රතිකාරය තුලින් නැති කරන්නේ. එතනදී අර අසමතුලිත වෙච්ච එයාගේ ජීව ශක්තිය සමතුලිතතාවයට ඇතිවීමත් එක්ක රෝගේ හේතු නැතු යාමත් එක්ක එයාගේ ශරීරයේ ඒ තියෙන දුර්වලකම ඒක යථා තත්ත්වයටපත් වීම මේ තුලින් සිද්ධ වෙනවා. ඔව් අපිට දුරකථන අමතමක් තිබෙනවා දිල්හානි බොරලස්ගමුවෙන් සුබෝදෑසනක්. ඔව් කියන දිල්හානි ගැටලුව. මට මේ මුත්‍රා දෙකකට ඕනම මේ ඒ ඕනම ගමන්න එකපාරට මේ කියන්නේ ඒක නම් යනවා. පාලනය කරන් ඉන්න අමාරුයි. පාලනයකින් තොරව පිට වෙනවා කියන කාරණාව. මම දන්නේ යාගේ වයස කොහොමද කියලා. වයස 28ක් වගේ. ඒක මුත්‍රා ආසාදන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මුත්‍රාශයේ තියෙන මාංශ පේශීන් වල යම් කිසි දුර්වලතාවයක් නිසා වෙන්න පුළුවන්. අධික ඒ කියන්නේ තරබාරු අයට මෙවැනි තත්ත්ව ඇති වෙනවා බොහෝ විට. ඒ වගේම යම් ඔපරේෂන් කරලා තියෙනවා නම් ඒ වගේ තත්ත්වයන් වලදීත් මෙවැනි තත්ත්ව බලපානවා. ඒ කොහොම වෙතත් හෝමියෝපති ප්‍රතිකාර තුලදී ඒ දුර්වල වෙච්ච මාංශ පේශී යථා තත්ත්වයට සැකසීමට අවශ්‍ය කරන ඖෂධ තියෙනවා. ඒක රෝග ලක්ෂණ ගැනීම තුල අපි ඒ නිවැරදි ඖෂධය දීම තුල ඒ තත්ත්වය යථා තත්ත්වයටපත් වීම සිදු කරන්න පුළුවන්.